හරි කට්ටිය අද අපි හැටි සීසයෙන් කතා කරන්නේ සල්ලි ඉතුරු කරන හැටි. රයිට්. දැන් ගොඩක් කට්ටියට හිතන්න පුළුවන් මගේ තියෙන පඩිය මදි. තව පොඩ්ඩක් සල්ලි තිබ්බනම් මට සල්ලි ඉතුරු කරන්න පුළුවන්. හැබැයි තමාට දැනලා ඇති තමාට අපි තුමු පඩිය රුපියල් 5000යි නම් 7500ක් තිබ්බනම් ඉතුරු කරන්න පුළුවන්. 10000ක් තිබ්බනම් ඉතුරු කරන්න පුළුවන්. හැබැයි අපිට දැනලා තියෙන දේ තමයි පඩිය වැඩි වෙද්දී අපේ වියදමත් ඒත් එක්කම වැඩි වෙනවාමයි. රයිට්. එතකොට හිතා ගන්න එපා වැඩිපුර සල්ලි තිබ්බනම් වැඩිපුර සල්ලි ඉතුරු කරන්න පුළුවන් කියලා. තමා කීයක් කොච්චරක් හම්බ කරත් මේ සිස්ටම් එක භාවිතා කරන්න පුළුවන් වුණොත් තමාට සල්ලි ඉතුරු කරන්න පොඩි ආධාරකයක් වේවි. අංක 1 සේවිං ටාගට් එකක් දාගන්න ඕනේ. මේ මාසේ නැත්තම් මේ මාස 6 මම මෙච්චරක් ඉතුරු කරනවා. මේ අවුරුද්ද ඇතුළත මම මෙච්චරක් ඉතුරු කරනවා. මේ සේවිං ටාගට් එක අපිට ගෝල් එකක්. රයිට්. ඒ ගෝල් එක කියන්නේ අපි කොහොම හරි ෆුල්ෆිල් කරන්න ඕනේ ගෝල් එකක්. මොකක් හරි කීයක් හරි ඉතුරු කරමු. එහෙම කියලා හිතන්න එපා. ඒ තමයි අපේ අම්මා තාත්තට කාලේ හිතුව විදිය. කීයක් හරි ඉතුරු කරන්න ඕනේ. එහෙම බෑ රයිට්. අපි මේ සේවිංස් කියන දේ මුදල් ඉතුරු කරනවා කියන්නේ මොකක් හරි ගෝල් එකක් තියෙන 2025 ඉවර වෙද්දි මම කොහොම හරි මේ ගාන ඉතුරු කරනවා. ඒ ගාන ඔයගොල්ලන්ට බාරයි රයිට්. දැන් ඒක පොඩි ස්ට්‍රෙච් ගානක් කරගන්න. තමාට පහසුවෙන් කරන්න පුළුවන් ගානක් වෙන්න එපා. පොඩි නිකන් අර පොඩි දුකක් විඳලා කරන්න පුළුවන් ගානක් කරගන්න. ඒතර තමාට සැටිස්ෆැක්ෂන් එකක් එවි. මම මෙච්චරක් ඉතුරු කරන්නේ. අංක 1 දිගු කාලේ මාස 6ක් නැත්නම් මාස 12කට සේවිං ටාගට් එකක් දාගන්න. ඒ තමයි අංක 1. අංක 2 මුදල් ඉතුරු කරනවා කියන දෙයට අපි ප්‍රමුඛතාවය දෙතු. මොකද මම මෙතනින් අදහස් කරන්නේ. ගොඩාක් කට්ටිය කරන්නේ පඩිය හම්බුණා, බිල් ටික ගෙව්වා. ඊට පස්සේ තමාගේ ජීවිතේ ආතල්ලයක් විඳින දේවල් ටික වින්දා. මොකක් හරි සල්ලි ඉතුරු වුණොත් ඒක අපි දානවා සේවිංස් වලට. ඒක වැරදි. රයිට්. ප්‍රමුඛතාවය දෙනවා කියන්නේ ඉතිරි කිරීම කියන්නේ තමාගේ අර අනිවාර්යෙන් ගෙවිය යුතු බිල් ටික තියෙන්නේ ඒකෙන් කොටසක්. ඒකේ තමාගේ ෆෝන් බිල ගෙවන්න ඕනේ. තමා කොහෙද තැනක ඉන්නවා නම් ඒතර කුලිය ගෙවන්න ඕනේ. ඒත් එක්කම තමාගේ ඉතුරුම් කිරීමේ ගිණුමට සල්ලි දාන්නත් ඕනේ. රයිට්. ඒක එසෙන්ෂල් එක්ස්පෙන්ස් එකක්. මේ කෝණේ පොඩ්ඩක් ඔළුවට දාගන්න. ඉතුරු නොත් කරනවා නෙමෙයි මම මේ සේවිං කියන සල්ලි ඉතුරු කරන account එකට දාලා ඊට පස්සේ ඉතුරු වෙන සල්ලි වෙන තමයි මම ආතල්ලයක් ගන්නෙ. රයිට්. මේ ඇන්ගල් දෙක අපි වෙනස් කරන්න. ඉතින් ඉතිරි කිරීම කියන දෙයට අපි ප්‍රමුඛතාවයක් දිය යුතුයි. අර අපි අනිවාර්යෙන් කරන බිල් ගෙවන කුලී ගෙවන්න ඒ වගේ එක්ස්පෙන්සර්ස් වලට අපි ඒක ඉස්සෙල්ලා දාගත්තු. ඉතින් තමාගේ සාක්කුවෙන් යන මුල් දේවල් වලින් එක දෙයක් මේ ඉතිරි කිරීම විය යුතුයි. අංක 3 මේ වියදම් කියන දේ දිහා අපි බලන ඇන්ගල් එක අපි වෙනස් කර යුතුයි. රයිට්. මේක අපිට කොටස් කිහිපයකට කඩන්න පුළුවන්. එකක් තමයි essentials. අනිවාර්යෙන් ගෙවිය යුතු දේවල්. රයිට්. ඒ essentials කියන්නේ අපිට choice එකක් නෑ. අපි මේක ගෙවන්න ඕනේ. දෙක තමයි nice to have දේවල්. තිබ්බොත් හොඳයි දේවල්. රයිට්. තුන තමයි nice to have දේවල්. තිබ්බොත් හොඳයි කියන දේවල්. දැන් essentials කියන්නේ මොකද්ද? තමාගේ වෙන බිල් ටික, තමාගේ අත්‍යවශ්‍ය කෑම බීම, තමාගේ ගෙදර කුලිය, තමාගේ ඉතිරි කිරීමේ ගාන, ඒ තමයි අපිට essentials දේවල් ටික. රයිට්. අනිවාර්යෙන් ඒ දේවල් කර යුතුයි. ඒ දේවල් වලින් වෙන් කරාට පස්සේ යම්කිසි මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන මුදල් ප්‍රමාණයෙන් තමාට පුළුවන් ලන්ච් අවුට් එකට යන්න, අලුත් එක පොඩ්ඩක් සෙට් වෙන්න. හැබැයි ඒ ඔක්කොම වියදම් කරන්න බෑ. පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරන්න. ඊට පස්සෙත් සල්ලි ඉතුරු වුණොත් රයිට්. nice to have කියන්නේ තමාට කැමති දෙයක් පොඩ්ඩක් වැඩිපුර දෙයක් ගන්න. අන්න ඒ වගේ දේවල් වලට අපිට වියදම් කරන්න පුළුවන්. තමාගේ වියදම දිහා අපි එහෙම බලන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය මේක බල හිතනවා ඇති. යකෝ essentials වලට වියදම් කරාට පස්සේ මට කිසිම දෙයක් නෑනේ. එහෙනම් නෑ තමයි. රයිට්. එතකොට හිතන්නේ මම මගේ savings වලින් ඇදලා ගන්නවා කියලා. අන්න එතනයි කියලා වෙන්නේ. රයිට්. එතකොට හිතන්න මම ක්‍රෙඩිට් කාඩ් එකක් කරගෙන ඒකින් ගෙවනවා කියලා. ඉතින් ඊට වඩා කියලා වෙන හොඳ එකකින්ම. රයිට්. එතකොට තමාට තියෙන විදිහට තමයි තමා ජීවත් විය යුත්තේ. රයිට්. දැන් මේක හැමෝම කරන්නේ ගොඩක් විට අපේ ආච්චිලා අම්මලා තාත්තලා ජීවත් වෙලා තියෙන විදිහ තමයි සල්ලි රෝල ගහන එක. ඒ කියන්නේ මෙතනින් අරගෙන මෙහෙම කරලා ඊළඟ මාසේ මෙතනට ගිහලා එතන අපේ ජීවිතේම වෙන්නේ රෝලක් තමයි. රයිට්. එහෙම ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද? මට තියෙන ප්‍රමාණයෙන් හිතේ සතුටින් හිතේ නිදහසෙන් මම ජීවත් වෙනවා. ඒත් මම තව මුදල් උපයන්න ක්‍රමවිදි හොයනවා. රයිට්. ඊට පස්සේ අපිට හිතන්න බෑ අපි මගේ ජීවන රටාව මෙච්චරයි, මගේ පඩිය මෙච්චරයි, මම මේ ගානේ ඉතුරු ටික බලන්නේ රෝල ගහලා. ඒක සස්ටේනබල්, ඒක තිරසාවම් කරන්න අමාරුයි. මොකද යම්කිසි තැනක අපි හිර වෙනවා. රෝලේ යම්කිසි තැනක ඉවර වෙන්න බෑ. නැත්නම් හිර වෙනවා. රයිට්. එතකොට බලන්න ඕනේ තමා මේ වියදම් දිහා බලන ආකාරය වෙනස් කරන්න. ඒ තමයි මට තියෙන්නේ මෙච්චරයි නම් මම මේ වගේ ජීවිතයක් තමයි ගත කරන්නේ. හැබැයි අනිවාර්යෙන් මගේ ඉතිරි කිරීමේ ගෙනුමට මුදල යනවා. මොකද ඒක අර essential කියන expenses වලින් කොටසක්. තමාට හිතනවා නම් මට මේක දාන්න සල්ලි නැහැ කියලා ෆෝන් බිලෙන් පොඩ්ඩක් අඩු කරන්න. රයිට්. කන කෑමත් පොඩ්ඩක් අඩු කරන්න කමක් නැහැ. මාත් එහෙම කරලා තියෙනවා. රයිට්. එතකොට අපේ ජීවිතේ අපිට තියෙන්නේ මෙච්චරයි නම් අපි ඒ මට්ටමට ජීවත් වෙ යුතුයි. හැබැයි ජීවිතේ දියුණු වෙ යුතුයි. ඉතින් අපි වැඩිපුර මුදල් හොයන්න ක්‍රම සහ විදි සෙවිය යුතුයි. අංක 4 තමාගේ ජීවිතේ තමාගේ වටේ පිටේ ඉන්න කට්ටියත් එක්ක සංසන්දනය කරන්න එපා, කම්පෙයාර් කරන්න එපා. විශේෂයෙන් තමාගේ යාළුවෝ. දැන් අපේ යාළුවෝ වෙන්න පුළුවන්, අපේ ජීවන මට්ටම් වෙනස් වෙන්න පුළුවන්, අපේ පවුල් පසුබිම වෙනස් වෙන්න පුළුවන්, අපිට අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. රයිට්. අම්මලා තාත්තලාගෙන් එන සල්ලි වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපිට බෑ එයා මෙහෙම කරනවා, හැම වෙලේම එළියට ගියාම එයා මෙහෙම කරනවා, මේක මෙහෙමයි කියලා අපිට බෑ ඒක සංසන්දනය කරන්න. මොකද අපි වෙනස්. රයිට්. අපේ වෙනස්කම මේගොල්ලන්ට වඩා හොඳ මූල්‍ය මට්ටමක වෙන්න පුළුවන්, අඩු මූල්‍ය මට්ටමක. කිසි ප්‍රශ්නයක් නෑ. මිනිස්සෙක් හැටියට ඔයා වෙනස් නැහැ. මිනිස්සෙක් හැටියට අපි ඔක්කොම මිනිස්සු. සල්ලි කියන්නේ අපි භාවිත
භාවිතා කරන ටූල් එකක් විතරයි. සල්ලි වලින් මිනිස්සු මනින්න එපා. ඊට අමතරව සල්ලි වලින් තමාවත් මනින්න එපා. රයිට්. තමාට යාළුවෙක් අලුත් ෆෝන් එකක් ගන්නවනම් තමාට ඒක ගන්න බැරි නම් ප්‍රශ්නයක් නැහැ. රයිට්. කිසි අවුලක් නැහැ. ඔයාගේ ෆෝන් එක වැඩ කරනවාද එහෙනම් එච්චරයි. රයිට්. යාළුවෙක් මොකක් කරේ අපි හැම වෙලේම එළියට ගියාම ඌ බොන්නේ මේ වගේ දේවල් කන්නේ මේ වගේ දේවල් මට කරන්න බෑනේ. ප්‍රශ්නයක් නැහැ. පුළුවන් දේ කාපන්. පුළුවන් දේ බීප අවුලක් නැහැ. රයිට්. මොකද මොකක් කරත් අපේ ජීවිතේ අපි ගෙදර ගිහලා අපේ කොට්ටේ ඔළුව තිබ්බම අපේ හිතේ සතුටින් ජීවත් වෙන්නේ ආතතියත් එක්කනේ. අම්මට අද වියදම් කරා දැන් මේ සල්ලි හොයන්න එපා. අරුගෙන් ලෝන් එකක් ගන්නවා. ඒ ගත්ත ආතල්ලකට වඩා දුකක් තමාගේ ජීවිතේ එකතු වෙලා. රයිට්. එතකොට සල්ලි ඉතුරු කරන්න නම් අර කලින් කියපු දේම ගොඩාක් වැදගත්. තමාගේ ප්‍රමාණය තමාගේ පුළුවන් දරා ගන්න පුළුවන් ලෙවල් එකේ අපේ එක්ස්පෙන්සස් තියාගත යුතුයි. ඒතර ඒකත් එක්ක අනිත් කට්ටියත් සමග කරන සංසන්ද කම්පැරිසන් එක අපි නතර කරන්න ඕනේ. අංක 5. අපි ඉවසිලිවන්ත වෙන්න ඕනේ සහ අපි මේ දේ අපි කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. ඒක අපිට මේක නිරතුරුව බ්‍රේක් එකක් නැතුව කරන්න ඕනේ. සල්ලි සේව් කරන ගෝල් එකක් තියෙනවා නම් ඒක හැම මාසෙම ඒ මුදල එතනට දාන්න ඕනේ. රයිට්. මම විශ්වාස කරනවා මෙහෙම කියද්දි තමාට මාස දෙක තුනක් යද්දි අර account එකේ සල්ලි වැඩි වෙද්දි තමාට හිතේ මේ වටේ පින දේවල් පොඩ්ඩක් අඩු කරලා රයිට් පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා මාස අවුරුදු කීපයක් යනකම් මම මේ මට්ටමට එනකම් මම තවත් සල්ලි ඉතුරු කරනවා කියලා. රයිට්. අපි අහලා තියෙන සමහර කට්ටිය ඇයි මචං දැන් එළියට එන්නේ නැහැ මචං මම මේ දවස්වල පොඩ්ඩක් ફોකස් එකකින් පොඩි දෙයක් කරන ගමන් ඉන්නේ. පොඩ්ඩක් සල්ලි ඉතුරු කරන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. එතකොට අන්තික මොකද නෑ වරෙන්කො මොකද්ද බං ඔබ අපිත් එක්ක සෙට් වෙන්නේ නැහනේ. ඒ දේවල් අපි හිතෙන් අයින් කරගatiya යුතුයි. මොකද තමාගේ ජීවිතේ තමාගේ වගකීම. රයිට්. ආතල් එකක් ගන්න එපා නෙමෙයි මං කියන්නේ. ෆන් එකේ ඉන්න එපා නෙමෙයි මං කියන්නේ. මං කියන්නේ ඒකට කාලයක් තියෙනවා. හැබැයි අපේ ගොඩාක් තරුණ කට්ටිය හිතන්න දෙයක් තමයි එතනට යන්න බේස් එකක් තියෙන්න ඕනේ. රයිට්. ෆයිනෑන්ෂල් කුෂන් එකක් තියෙන්න ඕනේ. ෆයිනෑන්ෂල් කුෂන් එක එන්නේ තමා ඉතුරු කරන සල්ලි වලින්. රයිට්. නැත්තම් වෙන්නේ වටේ පිටේ ඉන්න කට්ටියගේ ලෝන් අරගෙන ඒකේ රෝල ගගා අපි කෙලවෙන එක විතරයි වෙන්නේ. එතකොට අපි ફોකස් එක තියෙන්න ඕනේ. අපි කන්සිස්ටන්ට් විය යුතුයි. මොකද්ද මගේ ෆයිනෑන්ෂල් සේවිං ගෝල් එක? එතනට යන්න මගේ එක්ස්පෙන්සස් මම කන්ට්‍රෝල් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ සල්ලි ඉතුරු කරනවා කියන දේ මට සල්ලි ටිකක් ඉතුරු වුණොත් ගිණුමට දාන එක නෙමෙයි. අර මුලින් මම මේ මුදල වෙන් කරලා ගිණුමට දානවා කියන එක තමයි අපි ફોකස් කරේ යුත්තේ.